මට මේ SMS එකක් ආවා. මේකේ තියෙන්නේ ගිය අවුරුද්දේ රජයට ඔය ටැක්ස් වලින් හම්බෙච්ච සල්ලි වලින් කරපු ඒවා. මේකේ සෑහෙන ලිස්ට් එකක් තියෙනවා. මේ අධ්‍යාපනයේට මහා මාර්ග තව යටිතල පාසුකම් මේ වගේ දේවල් වලට වියදම් කරපු සතේටම ගණන් හදලා තියෙනවා. ඇත්තටම ඉතුරු මුදලකුත් තියෙනවලු මේකේ. මේ බිලියන 1.3ක් නාලවන්ද දාලා තියෙන උත්තර අපිට තේරෙන්නේ නැහැ. මොකද මේ උත්තර බින්දු මේව කරන්න බෑනේ. 1 මිලියන 2 මිලියන 3 බිලියන වගේ තියෙනවා. මේ අපිට ඉතින් ඕවා හරි අමාරුයි. හැබැයි මේ වගේ මේ SMS එවන එක හොඳයි. මේක හැබැයි මාසෙන් මාසෙට යවන්න පුළුවන් නම් තවත් හොඳයි. ඒතොර අපි බලුවොත් ඔය දැන් ඔය අපිට බදු මේ දැන් අපි කොච්චර ගෙව්වත් දැන් අපිට බෙනිෆිට් එක මොකක්ද කියලා අපි ඇත්තටම දන්නේ නැහැ නේ. කියන්නේ අපිට එක එක දේවල් හදනවා ඇති. දැන් අපි ඔය දන්න මේ දවස්වල පාරවල් එහෙම හදනවා. මම දැකලා තියෙනවා. මේ කාපට් මේ දාගෙන යනවා. හැබැයි ඒව මේ තැනින් ගැලවෙන ඒවාත් තියෙනවා මම දැක්කා. සමහරවිට සල්ලි පොඩ්ඩක් ඉතුරු කරන්න ඕනේ නිසා භාගයට වැඩි කරලා දාන්න. කමක් නැහැ මේ SMS එක ආවා. දැන් අපි දන්නවා ටැක්ස් වලට මොනවද වෙන්නේ කියලා.